ආයිබෝවන් සුබ දවසක් ඔයාලට. ඉතින් අදත් මං හදන්න යන්නේ ඉතාමත් ඉක්මනින් ලේසියෙන් පාන් සහ බිත්තර වලින් හදාගන්න පුළුවන් රස කෑමක්. ඒ එග් සැන්ඩ්විචස්. ඔයාගේ ටී ටයිම් එකට මහන්සි වෙලා ගෙදර ආවම ඔයන්න කම්මැලි හිතුනම බෝඩිමක වගේ ඉන්න ඔයාට බඩගින්නක් ආව වෙලාවක ෂණිකව හදාගන්න වගේම ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එකට වුණත් ඉතාමත් ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් හොඳට බඩ පිරෙන රස කෑමක් මේක. ඉතින් මේ විදියට පාන් හැදුවම බිත්තර කන්න අකමැති චූටි බබාලට උනත් ලේසියෙන් බිත්තරයක්ම කවා ගන්න උනත් පුළුවන්. ඉතින් මම ගොඩක්ම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ඉක්මනින් ලේසියෙන් අඩු වියදමින් සහ අඩු කාලයකින් හදාගන්න පුළුවන් රස කෑම රෙසිපීස්. ඉතින් මාව subscribe කරලා මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් මම මේකට අරගත්තා පාන් බිත්තරයක් සහ රවුමට කපාගත්ත වීලුණු ටිකක් සහ රවුමට කපාගත්ත තක්කාලි ටිකක්. ඉතින් මම මුලින්ම මේ විදිහට බිත්තරයට ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ඔයාට මේක සැරට කන්න ඕනේ නම් ගම්මිරිස් ටිකක් කමු මිරිස් ටිකක් වගේ එකතු කරගන්න බිත්තරයට තව රතු ලුණු හෝ බීලුණු වගේ එකතු කරගත්තා නම් තවත් රසයි. බබාලට ඔයා මේක හදනවා නම් කැරට් ටිකක් වගේ එකතු කරගන්න උනත් පුළුවන්. ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය දේවල් ටික දාලා ලුණු ටිකකුත් දාලා හොඳට මික්ස් කරගන්න. හරිම ලේසියෙන් එග් සැන්ඩ්විච් එක හදාගන්න. දැන් මේ විදිහට අපි බිත්තර එකේ පාන් පෙත්ත මේ වගේ තියලා හොඳට පාන් පෙත්තට බිත්තර ටික උරා ගන්න. දෙපැත්තම දාලා පාන් පෙත්ත බිත්තර එකේ ඔබලා තියන්න විනාඩියක් විතර. ඔයා පෑන් එකට තෙල් ටිකක් හෝ බටර් ටිකක් දාගෙන පාන් පෙත්ත හදාගන්න මේ විදිහට. මම දැන් මේ බටර් ටිකක් දාලා බටර් ටික මේ විදිහට හොඳට පෑන් එකේ එහා මෙහා කරගෙන බටර් ටික රත් වෙනකොට පාන් පෙත්ත දාලා ටෝස්ට් කරගන්න. තප්පර 2-3කින් මේක ඉක්මනට ටෝස්ට් වෙනවා. ඉතින් ඒ විදිහට පළවෙනි පාන් පෙත්ත ටෝස්ට් වෙන අතරතුරේ ඉතිරි බිත්තර ටිකට මේ විදිහට පාන් පෙත්තක් තවත් දාගෙන ඒක බිත්තර ටික උරා ගන්නකම් මේ වගේ තියා ගන්නවා. දැන් කලින් පාන් පෙත්ත ටෝස්ට් වෙන ගමන් ඒක ඉතාමත් සුවඳයි. හරියට කේක් එකක් හදනකොට වගේ හරි සුවඳයි මේ වෙලාවේ. ඉතින් මේක ටක් ගාලා හැදෙනවා. විනාඩියක් යන්නෙත් නෑ. තප්පර ගානකින් හදා ගන්න පුළුවන්. දෙපැත්ත දාලා දෙපැත්තම මේ විදිහට බේක් කරගන්න ඔයාලා. ඔන්න දැන් පාන් පෙති දෙකම ගානකට ටෝස්ට් වෙලා තියෙන්නේ මේ විදිහට. ඔන්න දැන් මේ විදිහට හදාගත්ත පාන් පෙති මැද්දට අපි කපාගත්ත ලුණු සහ තක්කාලි ටික දාගන්න යන්නේ. ඉතින් මම මේ විදිහට ලුණු ටික සහ තක්කාලි ටික මැදට දාගන්නවා. ඔයාට කැමති නම් මේක මැදට සෝස් වගේ එකතු කරගන්න පුළුවන්. තව ඔයාට සලාද කොළ, සොසේජස් වගේ දේවල් උනත් මේක රස කරගන්න තව ඔයාට කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. චීස් වගේ දේවල් උනත් ඔයාට කැමති ඔයා ළඟ තියෙන දේවල් වලින් ඔයා මේක ටක් ගාලා මේ විදිහට හදාගන්න. මේක බඩ පිරෙන රසට කන්න පුළුවන් රස කෑමක්. ඒ වගේම චූටි බබාලටත් ගමනක් යනකොට උනත් හදාගෙන යන්න පුළුවන් වගේම යාලට හරිම ලේසියෙන් කවා ගන්න පුළුවන් බඩ පිරෙන කෑමක් මේක. ඔයාලා try කරලා බලන්න. සුබ දවසක් ඔයාලට.